සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් වෙනද වගේම ආදරයෙන් ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද නම් සති දෙකකට විතර වගේ පස්සේ හොඳට පායන දවසක්. මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මගේ පුංචි වීඩියෝ එකක් අද දවස ගත වුණ විදිය ෂෙයා කරගන්න. මේ දවස්වල නම් මට නිවාඩු නිසා උදේට නැගිටිද්දි ටිකක් පරක්කු වෙනවා. උදේට නැගිටිද්දි 6:00 විතර වගේ වුණා. ඒ නැගිටලා ඉස්සෙල්ලාම මම කරන්නේ මූණ සෝදගෙන දත් මැදලා කොණ්ඩේ පීරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් නෙලන එක. මේ අර චූටිම වතුසුදු මල් වර්ගේ කොච්චර කැඩුවත් වට්ටිය පුරවන්න නම් අමාරුයි. චූටිනේ මල. ඉතින් අපේ ජීවිතත් හරියට මේ මල් වගේ තමයි. ලස්සනට පිපිලා තිබුණට උදේට ලස්සනට මේ විදියට ප්‍රාණවත්ව මල් පූජා කරාට හවස් වෙද්දී මල බර වෙලා. ඉතින් අපේ ජීවිතත් ඒ වගේ. අපි ලස්සනට ජීවිතේ ගත කරගෙන ගොඩාක් ආශාවන් බලාපොරොත්තු එක්ක ජීවිතේ ගත කරාට කොයි මොහොතේ වියලිලා යයිද වියකිලා යයිද කියලා අපිවත් දන්නේ නැහැ. ඉතින් ඒ ජීවත් වෙන පුංචි කාලේ පිනක් දහමක් කරගෙන අනිත් අයටත් උදව් කරගෙන හැමෝමත් එක්ක සුහදව ජීවත් වෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න අපි පුරුදු වෙන්න ඕනි. මේ දවස් ටිකේම මෙහෙට වැහැලා අද තමයි මේ විදියට ලස්සනට පායලා තියෙන්නේ. අහස කළු වලාකුළින් බර වෙලා තමයි මේ දවස් ටිකේම තිබ්බේ. ඉතින් මම බුද්ධ පූජාව තියලා ඇවිල්ලා ඊළඟට කරේ අපේ ගෙදර කරාඹු නැටි ගහක් තියෙනවා. ඒකේ මේ දවස්වල කරාඹු නැටි හැදිලා වැටෙනවා. ඒ ටික උදේම අහුලන එක තමයි මම ඊළඟට කරන්නේ. ඉතින් වේලපු කරාඹු නැටි දැකලා තිබ්බට කරාඹු නැටි ගස් කරාඹු නැටි මේ වගේ කියලා දැනගත්තේ මාත් හස්බන්ඩ්ලයි ගෙදර ආවට පස්සේ. අපේ ගෙවල් වල ඒ පැත්තේවත් කරාඹු නැටි ගස් නැහැ. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ මම මගේ කොණ්ඩේ ලස්සනට දිගට වවා ගන්න මම පාවිච්චි කරන තෙල් එක මගේ ඔළුවට කොහොමද ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් ගොඩාක් අය මගෙන් අහන එකක් තමයි ඔයා මොනවද ඔළුවට ගාන තෙල් එක කියලා. ඉතින් මම නම් ගාන තෙල් එක අපේ ගෙදරම හදාගන්න තෙල් එකක්. මම මීට කලිනුත් මගේ channel එකේ දාලා තියෙනවා මම මේ තෙල් එක හදාගන්නේ කොහොමද කියලා. ගැහැණු ළමයි අපි හැමෝම ආසයිනේ කොණ්ඩේ දිගට වවා ගන්න. ඉතින් මාත් ඒ වගේ සමහරු නම් කොණ්ඩේට එක එක හෙයා ස්ටයිල් කරනවනේ කපනවනේ. ඉතින් මම නම් ආසම නැති දෙයක් තමයි මගේ කොණ්ඩේ කපන්න. චුට්ටක් අගිස්සෙන් කැපුවත් හෙන ලෝභකමින් තමයි කපන්නේ. ඉතින් අපි මොන තෙල් එක පාවිච්චි කරත් ඒක නිවැරදිව අපේ කොණ්ඩේට ඇප්ලයි කරගන්න ඕනේ. ගොඩක් අය තෙල් ගානවා කියලා හිස කෙස්වල විතරයි තෙල් ගාන්නේ. හිස කෙස්වල විතරක් ගෑවට අපිට තෙල් එකේ තියෙන ගුණාත්මක බව සාරය අපේ හිස් කබලට අල්ලන්නේ නැහනේ. ඒ හින්දා කවදාවත් ප්‍රතිඵලයක් නම් ගන්න බෑ හිස කෙස්වල විතරක් තෙල් ආලේප කරලා. ඒ නිසා හොඳට අපේ හිස් කබලේ තෙල් වදින විදියට තමයි අපි තෙල් ගාන්න ඕනේ. තෙල් ගාලා හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන තරමට අපිට තෙල් එකේ ප්‍රතිඵල හරි විදියට ලබා ගන්න පුළුවන්. ඉතින් මම නම් ওই විදියට තමයි මගේ තෙල් එක පාවිච්චි කරන්නේ. තෙල් එක ගාලා හොඳට විනාඩි 10ක විතර හොඳ මසාජ් එකක් දෙනවා. ඒ වගේම තෙල් ගාලා මේ වගේ දැති ලොකු පනාවකින් පොඩ්ඩක් පීරන්න පුළුවන් නම් තවත් හොඳයි.
එතකොට ලේ ගමනාගමනය වැඩි වෙලා ස්නායු පද්ධතිය හොඳට ක්‍රියාත්මක වෙලා තව දුරටත් ඒ තෙල් එක අපේ හිස් කබලට උරා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ විදියට තෙල් එක හිස් කබලට ඇප්ලයි කරලා අපි පැය දෙකක් දෙකමාරක් වගේ ඉඳලා නා ගන්න ඕනි. අද මෙහෙ තේ දළු කඩන දවස. ඉතින් මම නන්නේ තේ දළු නම් කඩන්නේ. මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් තෙල් ටික හොඳට ඇප්ලයි වෙනකම් මගේ ගෙදර තියෙන ඉතිරි වැඩ කටයුතු ටික කරගත්තා. ඉතින් වීඩියෝ එක දික් ගැස්සෙන හින්දා මම ඒව නම් මේ වීඩියෝ එකට එකතු කරන්නේ නැහැ. ඉතින් හොඟ දවසකින් අවුව වැටෙන හින්දා ගෙදර වේල ගන්න තියෙන හැම දෙයක්ම එළියට දැම්මා. මේ තියෙන අහුලගත්ත කරාඹු නැටි ඒවත් මේ විදියට අවුවේ දාලා වේල ගන්නවා. ඉතින් මගේ තෙල් එක ඔලුවට හොඳට ඇප්ලයි වෙනකම් මම මගේ තියෙන වැඩ ගෙදර තියෙන වැඩ ටික කරගත්තා. දැන් පැය දෙකක් දෙකමාරක් වගේ ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ මම හොඳට හිස් කබල ෂැම්පූ වලින් හොදගෙන කන්ඩිෂනර් කරගෙන නාගත්තා. ඉතින් සතියකට දවසක් කර දවසක්වත් මේ විදියට කොණ්ඩෙට තෙල් ඇප්ලයි කරලා අපිට අපේ හිස් කබලට හිස කෙස් වලට පුංචි සත්කාරයක් කරන්න පුළුවන් නම් අපි ආස විදියට අපිට අපේ කොණ්ඩේ වවා ගන්න පුළුවන්. ඉතින් මම නම් ගොඩක් ආසාවෙන් ආදරෙන් තමයි මගේ කොණ්ඩේ වවා ගන්නේ. මං ආයෙත් මගේ තෙල් එක කොහොමද හදාගන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නම්කෝ. එතකන් ඕනි අය ඉන්නවනම් මගේ channel එකේ මුලම වගේ තියෙනවා මං කලින් තෙල් එක හදාගත්තේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. කොච්චර තෙල් ගෑවත් මොන දේ කරත් කොණ්ඩේ දික් වෙන්නේ වැවෙන්නේ නැහැ කියන කට්ටියට ඒ තෙල් එක පොඩ්ඩක් ඇප්ලයි කරලා බලන්න. අනිවාර්යෙන් කොණ්ඩේ වවා ගන්න පුළුවන් තමන් හිතනවටත් වැඩිය. මගෙත් කොණ්ඩේ ඉස්කෝලේ යන කාලේ හොඳට තිබ්බා. පහුවෙද්දි කොණ්ඩේ ගිහිල්ලා මීට වැඩිය ගොඩක් කොටට තිබ්බේ. ඒ තෙල් එක පාවිච්චි කරන්න ගත්තට පස්සේ තමයි මේ විදිහට ටිකක් හරි ආයෙ දික්ුනේ. ඔය විදිහට තෙල් ඇප්ලයි කරලා කොහේ හරි යද්දි මම කුමාරිකා තෙල් වලින් චුට්ටක් හිස කෙස් වල උඩින් ගා ගන්නවා කොණ්ඩේ ඇවිස්සෙන හින්දා. ඉතින් මං හිතනවා කොණ්ඩේ දිගට වවා ගන්න ආසයට මේ වීඩියෝ එක පුංචි හරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. මං අනිවාර්යයෙන්ම මගේ තෙල් එක හදාගන්න විදිහේ වීඩියෝ එකත් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් දැන් මම මේ හදන්නේ තේ දළු ටික හවස වාහනේ එනවා. වාහනේට ගිහිල්ලා දෙන්න පල්ලෙහාට බහින්න ඕනේ. ඒ ටික ගෙනියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි.